තෙරුවන් සරණයි. මම සමගි සම්පත් ඔබ සියලු දෙනා දන්නවා. සංනිවේදක ඒ වගේම මම වෘත්තියෙන් මනෝ චිකිත්සකයෙක් ඒ වගේම උපදේශකයෙක්. ගරු ජනාධිපතිතුමනි, ගරු මහානායක හිමිවරුනි, ගරු බස්නායක නිලමේතුමනි. මේ මොහොතේ සිදු කරනු ලබන ඒ උතුම් සිරි දළදා වන්දනාව නිසා අපගේ ඒ උතුම් ශාස්ත්‍රඥ වහන්සේට මේ මොහොතේ සිදුවන අවමානය පීඩාව වළක්වා ගැනීමට විශේෂයෙන්ම ඒ උතුම් දළදා වන්දනාවට පැමිණෙන ඒ සුවහසක් සියලුම බැතිමතුන්ට ඒ සියලුම ජනතාවට සිදුවන මේ මහා පීඩාවෙන් ඔවුන් මුදවාගෙන පැමිණෙන සියලු දෙනාට සිත්සේ සුවසේ රිසිසේ ඒ උතුම් දළදා වන්දනාව සිදු කර ගැනීමේ විශේෂ වැඩපිළිවෙලක් මා සතුව තිබෙනවා. ඉතින් මම මනෝ චිකිත්සකවරයෙක් උපදේශකයෙක් විදිහට මේ කියන්නේ මෙය සුළුවෙන් හෝ විහිළුවකට තකන්න එපා කියලා ඉල්ලීමක් කරනවා. එතකොට අනිත් සියලු දෙනාම මේ මොහොතේ ඔබ සියලු දෙනා විවේචනය කරනවා. මම ඔබ විවේචනය කරන්නේ නැහැ. ඒ වෙනුවට මා සතුව පිළිතුරක් තිබෙනවා. ප්‍රශ්න ගොඩක් නෙවෙයි පිළිතුරු ගොඩක් තිබෙනවා. හැබැයි මේ පිළිතුරු ටික ඔබ කිහිප දෙනා සමග පමණක් මා කතා කරගත යුතුයි. එහිදී කතා කරලා ගන්න සියලුම තීන්දුව తీරන ඍජුව සමස්ත මාධ්‍ය ඔස්සේ සමස්ත ශ්‍රී ලාංකිකයෝ සියලු දෙනාම දැනගන්න ඕනේ. එතකොට මේක හොර රහසෙ කරන දෙයක් නෙමෙයි. ඒ නිසා මම ගරු ජනාධිපතිතුමාගෙන් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ රටේ සියලුම ජනතාව වෙනුවෙන් අප කැප වී කටයුතු කරන ඔබතුමාට මම කිසිදු දේශපාලන අරමුණක් නැතිව ඒක හොඳට මතක තියාගන්න. හොඳේ මම උපදේශකෙක්නේ. මට කිසිදු දේශපාලන අරමුණක් නැහැ. කවදාකවත් දේශපාලන හෝ බලය ලබා ගන්න හෝ වෙන මුකුත් කුමන්ත්‍රණයක් නෙමෙයි. මේ මම කාගේවත් ඉත්තෙක් නෙමෙයි. ඒ නමුත් මේ වෙලාවේ මේ ජනතාව මේ දළදා වන්දනාව නිසා ජනතාව පත්වෙන මේ පීඩාවෙන් ජනතාව මුදවා ගන්නට ඒ වගේම විශේෂයෙන්ම අතිශය සංවේදී පරිසර කලාපයක තිබෙන මහනුවර නගරය මේ නගරයට මේ මොහොතේ සිදුවෙමින් පවතින මහා පරිසර විනාශයෙන් මේ නගරය බේරා ගන්නට ඒ වගේම මේ මොහොතේ මේ රටේ සම්පූර්ණයෙන්ම විදේශ සංචාරකීන්ට මේ මොහොතේ මහනුවර නගරය රිසිසේ දැක බලා ගන්නට අවස්ථාව අහිමිවීම සම්බන්ධයෙන් මේ සියල්ලටම නිශ්චිත පිළිතුරක් මා සතුව තිබෙනවා වැඩපිළිවෙලක්. ඒ වෙනුවෙන් මම ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, සියලු සිවිල් සංවිධාන, ස්වේච්ඡා වැඩකම් කැප සියලු දෙනා මම එකතු කරගෙන මේ දළදා වන්දනාව ඉතාමත් සාර්ථකව කිරීමේ වැඩපිළිවෙලක් මා සතුව තිබෙනවා. ඉතින් මම විවේචනය කරන්නේ නැහැ මේ මොහොතේ සිදුවෙන දේ ගැන. ඒ නිසා හැකි ඉක්මනින් ඍජුව ජනාධිපතිතුමා පමණක් මට අමතන්න. වෙන කවුරුවත් කතා කරන්න එපා. මම ඔබට මේ ආන්සර් කරන්නේ නැහැ. ජනාධිපතිතුමනි ඔබතුමා පමණක් මට කතා කරන්න. එතකොට කතා කරලා අවස්ථාවක් උදා කරගමු මල්වතු ස්කේනායක ස්වාමීන් වහන්සේලා සහ බස්නායකතුමා සමග කතා කරලා හැකි ඉක්මනින් මේ තත්වයෙන් අපි මිදිලා හැකි ඉක්මනින් සමස්ත ශ්‍රී ලාංකිකයන් සියලු දෙනාටම විශේෂත්වය එකයි සියලුම ශ්‍රී ලාංකිකයන් එක්කෙනෙක්වත් මගහරින්න නැතුව හැම දිනාටම සිත්සේ සුවසේ දළදා වහන්සේ වන්දනාමාන කරගන්නට අවස්ථාව උදා කරලා දීලා සමස්ත ලෝකයටම අවස්ථාව උදා කරලා දීලා විශේෂත්වය වන්නේ මේ ඔස්සේ සමස්ත ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රශ්න අවසන් කිරීමේ නිශ්චිත වැඩපිළිවෙලක් මා සතුයි. මා වෘත්තියෙන් මනෝචිකිත්සකවරයෙක් සහ උපදේශකයෙක් නිසයි මේ කියන්නේ. ලංකාවේ සියලුම ප්‍රශ්න මේ උතුම් දළදා වන්දනාවෙන් අවසන් කිරීමට මා සතුව නිශ්චිත වැඩපිළිවෙලක් තිබෙනවා. එයයි ඒ උතුම් දළදා වහන්සේගේ ආශ්චර්යය. මේ මොහොතේ සිදු කරගන්නා මේ දළදා වහන්සේට සිදු කරන පීඩාව සහ ඒ ඇත්තරම කරන අවමානයෙන් මේ මොහොතේදී අපි කරගන්නා වූ අපි හිතනවා අපි පින් කරගන්නවා කියලා. නමුත් ඒ කරන පීඩාව නිසා අපිට මේ සෝබා ධම විසින් නුදුරේදීම ඊ타ත්ම මං විශ්වාස කරනවා එසේ නොවේවා කියලා. නමුත් ඒක හොඳ නෑ. අපි මේ විදිහට නෙමෙයි මේ උතුම් දළදා වහන්සේ වෙනුවෙන් වන්දනාමාන කළ යුත්තේ. මේ ජනතාව ඒ ගැන නිශ්චිත අවබෝධයක් නැහැ. ඉතින් ඒ සඳහා ජනතාවට නිශ්චිත වැඩපිළිවෙලක් ඔස්සේ මේ වන්දනාමාන කර ගැනීමේ අවස්ථාවක් අපි උදා කරලා දෙන්න ඕනේ. ඉතින් ඒ සඳහා මා සතුව නිශ්චිත වැඩපිළිවෙලක් තිබෙනවා. මේක හොර රහසේ කාමර ඇතුලේ කතා කරන්න මම සූදානම් නැහැ. මාධ්‍ය ගෙන්වල ඉවර වෙලා
මේ සඳහා මට නිශ්චිත වැඩපිළිවෙලක් තිබෙනවා. සියලු දෙනා දැනගන්න ඕනේ. ඉතින් මේක ප්‍රසිද්ධියක් ලබා ගන්න හෝ වෙන හේතුවකින්ද නෙමෙයි. මේ උතුම් දළදා වහන්සේ වෙනුවෙන් කරන්න පුළුවන් ඉහළම අපි පුද සත්කාරය කරමු. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඔබට මේ මොහොතේදීම දැනගන්න ලැබේවි මේ සමස්ත ශ්‍රී ලංකාවම මේ වැඩපිළිවෙලත් එක්ක ගොඩ යන පුළුවන්. ඉතින් ඒ නිසා හැකි ඉක්මනින් මේ සඳහා මට අවස්ථාව උදා කළ දෙන්න අපි සියලුම ශ්‍රී ලාංකිකයන් පෙන්වමු මුළු ලෝකෙටම ඇත්තටම මේ රටේ ඉන්න මේ ශ්‍රී ලාංකිකයන්ගේ වෙනස කුමක්ද කියලා. හැමදෙනාටම තෙරුවන් සරණයි.